හලෙලූයා. ගීතාවලිය 51. යා දෙවියන් වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයිතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. යශුවා මෙසියස්ගේ ලේ කරන කොටගෙන මාගේ පාපයෙන් මා පිරිසුදු කළ මැනව. මක් නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියේය. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව පව් කෙලෙමි. ඔබගේ ඇස් සමුවෙහි නපුරුව තිබෙන දේ කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක. විනිශ්චය කරන කල ඔබ සුද්ධ සේක. බැලුව මැනව. මම අයුතුකම සහිතව සාදනු ලැබිමි. මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය. බැලුව මැනව. ආධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමති වන සේක. අප්‍රකාශ වූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වන සේක. හිසෝපීන් මා පිරිසුදු කළ මැනව. එවිට මම පවිත්‍ර වන්නෙමි. යශුවා මෙසියස්ගේ ලේ වලින් මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. ඔබ බින්දා වූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව. මාගේ සියලු අයිතුකම් මැකුව මැනව. යා දෙවිඳුනි, පවිත්‍ර සිතක් මා තුළ මැව්ව මැනව. ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ සුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. යශුවා මෙසියස් තුළ ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි. පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය. යා දෙවිඳුනි, මාගේ ගැලවීමේ දෙවියන් වහන්ස, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදා හැරිය මැනව. අපවිත්‍රකමින් සහ දුර්වලකමින් මාව නිදහස් කළ මැනව. මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්ද නගා ගීතිකා කරන්නේය. යාහුවා, කටහරින්න මට පිහිටවුව මැනව. එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දක්වන්නේය. මක් නිසාද ඔබ පූජාවට නොකැමැති සේක. කැමැති සේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවන සේක. යා දෙවිඳුන්ට කළ යුතු පූජා නම් බිඳුනා වූ සිතක්ය. යා දෙවියන් වහන්ස, බිඳුනා වූ තැලුනා වූ සිතක් ඔබ සුළුකොට නොසිතන සේක. ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදු කළ මැනව. යෙරුසලමේ පවුරු ගොඩ නැගුව මැනව. එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජා හා මුළු දවන පූජාවට ඔබ ප්‍රියවන සේක. එවිට මම ඔබගේ පූජාසනයේ පිට ජීවමාන යාගයක් වන්නෙමි. යශුවා මෙසියස්ගේ නාමයෙන්. ආමේන්.